කෘතිය එළි දැක්වීම සඳහා මේ ස්ථානයට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. මට දැනෙන විදිහට ජීවිතය කියන්නේ කාලයට. කාලය කියන්නේ ගතවීමක් ඉවරවීමක්ම විතරයි. ජීවිතයත් එහෙමමනේ. ඉතින් ජීවිතය මනින ඒකකයේ බවට කාලය පත් වෙලා තියෙනවා. ජීවිතයේ කොටස් වලට බෙදුවොත් ජීවිතයේ එක සුවිශේෂී කොටසක් තමයි පාසල් කාලය. ජීවිතය ආරම්භ කරලා වසර කිහිපයකින් අපිට පාසල් යන්න අවස්ථාව උදා වෙනවා. මේ පාසල් කාලය ගොඩක් අයගේ ජීවිත වර්ණවත් කරනවා. වෙනස් හැඩයකට මුසු කරනවා. අත්දැකීම් එකතු කරනවා. විවිධ සම්බන්ධතා ගොඩනගනවා. මට දැනෙන විදිහට මේ කොළඹ අහස යට පාසල් ගිය කෙනෙක් විදිහටත් අපට ලැබෙන සහ අපිට ලැබිලා තියෙන අත්දැකීම් මං හිතන්නේ විශේෂයි. මොකද අපිට විවිධ තලයන් වලින් විවිධ ප්‍රදේශ වලින් විවිධ සමාජ තත්ත්වයන් වලින් කොළඹ පාසලට එන දෙනාව ඇසුරු කරන්න නිසුරු කරන්න හම්බ වෙනවා. ඉතින් ඒ වගේ කාලයක සිද්ධ වෙච්ච ජයසන්ත උඩුවල ආරච්චි විසින් අකුරු කරපු ඒ අකම්ප නව කතාව තුල තියෙන්නේ ඊටාම අපූර්ව සිදුවීම් ජාලයක්. ඊළඟට එළඹෙන්නේ කෘතිය පිළිගැන්වීමේ මොහොත. මම ඊටාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අකම්ප අකුරු කළ අපේ කාලේ කතුවරයාට ජයසන්ත උඩුවල ආරච්චි මුලින්ම ත්‍රිස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාට පොත පිළිගැන්වෙන අවස්ථාව. ත්‍රිස්ටන් විද්‍යාලයේ ගුරුතුමියන් වන WGM කමලාවති ගුරුතුමියට, අනුලා ඒකනායක, විවියන් ආප්රු යන ගුරුවරයන්ට, ලේඩි ජේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන්, අනුරුද්ධ විජේරත්න මැතිතුමා සහ එම මැතිනියට, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් ලියනගේ මහතාට, පීනන්න තමයි අපිට වඩා ස්මූත් ෆ්ලෝට් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හින්දා ඔබ තුල ඉන්න ලේඛකයා මේ අකම්පිත වලින් නවත්තලා දාන්න එපා. මම ඒකම තව දැකපු දෙයක් තමයි මම පෙරේදා මේ දැනගත්තේ ඔබ ඩිබටින් ටීම් එකට නායකත්වයේ දුන්නා සහ ඒක කටයුතු කරා කියලා. ඒ විවාදකරුවාගේ ප්‍රකාශන විදිහ මේ පොතේ තියෙනවා. මම කියන්නේ ඒක හොඳ නරකද කියන එක නෙමෙයි. හැබැයි ඒකෙන් පරිස්සම් වෙන්න. සාහිත්‍යකාරයා කියන කෙනා ඊට වැඩිය වෙන විදිහකට පීනන්න ඕන කෙනෙක් කියලා තමයි මට හිතෙන්නේ. සහ අනිත් එක අර පැරණි මං හිතන්නේ මෙතන ඉන්න බොහෝමයක් පිරිස් අපි වැඩි හරයක් අපේ එක කාලෙක කියවන්න ඇත්තේ සෝවියට් පොත්නේ. මන් දන්නේ පරිවර්තන හැටියට අපිට ඉතා ලාභයට හම්බුනේ ඒවා ගෝර්කි පුෂ්කින් ඔය වගේ පොත්පත්නේ අපිට කියවන්න හම්බුනේ. එතකොට ඒ පොත්වල යටින් ගෙනිච්ච වැඩේ ඔබ ගෙනියන්න හදනවා. හැබැයි ඊට වැඩිය අමුවෙන්. මම කියන්නේ ඒ අමුවෙන් යනවට වැඩිය ජයසාන්ත හරි ෂෝක් හරි මරු අර විදිහට සාහිත්‍යයේ දවටලා දෙන්න පුළුවන්. මම දන්නේ මට එහෙම තැන් කීපයක්ම හම්බුණා. ඒ කියන්නේ සමහරවිට ඔබේ විදිහ ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ආඛ්‍යානය ඒක වෙන්න පුළුවන්. මොකද දැන් මම මේක ඇත්ත කතාව දන්නවා. මම ඒක කතාව දැනගෙන තමයි මේක කියවන්නේ. මේක කතාව නොදැනගෙන කියවන කෙනෙක්ටත් මේක වෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී අපි බලනවා චරිත ඇතුලේ ගැටුම. ඒකෙන් තමයි රසිය සහ පණිවිඩය උද්දීපනය කරලා දෙන්නේ.
ඔබ යම්කිසි ආකාරයක දේශපාලන සමාජීය අදහසක් තියාගෙන ලියනවා කියලා පළවෙනි පිටු දෙක කියවනකොටම තේරෙනවා. ඒකේ ඓතිහාසික වැරදිත් තියෙනවා. උදාහරණයක් ඇරෙන්න ඔබ කියනවා යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බ 1983 ජූලි මාසේ කියලා. හැබැයි ඇත්තටම මේක උනේ 1981 ජුලයි 1 වෙනිදා හෝ 2 වෙනිදා. සහ ඔබ කියන්න හදනවා යාපනයේ පුස්තකාලේ වෙන කවුරු හරි ගිනි තියලා මේ අපේ පිටට දාන්න හැදුවයි කියලා. මම හොඳටම දන්න දලුගම මගේ මිත්‍රයෙක් ඉන්නවා අයියා කෙනෙක්. ඔහු යාපනයේ පුස්තකාලේ ගිනි තියන්න ගිය කණ්ඩායමේ එක්කෙනෙක්. එතකොට ඒක එහෙම වෙන්න බෑනේ. දැන් ඔබට එහෙම කියන්න අයිතියකුත් තියෙනවා. ඒක ඊට වැඩිය මට හිතෙන්නේ සාහිත්‍යමය උපාය මාර්ග වලින් කිව්වනම් ඔයිට වැඩිය සමහරලාවට ධනවන්න තිබ්බා. ඉතින් ඒ සමහර ඒවා තියෙනවා ඒවා කෘති වලට ඇතුළත් කරනකොට පොඩ්ඩක් ඩබල් චෙක් කරලා ඇතුල් කරාට කමක් නැහැ. ඉතින් සීගිරියේ තියෙන ජනප්‍රියම බොරුවනේ මේ මොනවාද සීගිරි ගල මුදුනට වතුර අරන් ගියා කියන එක. ඉතින් ඒකත් ඕකේ තියෙනවා. ඒ කියන්නේ නොකිය කියනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ ඒවා පොඩ්ඩක් ඩබල් චෙක් කරලා දැම්මනම් සහ අනිත් එක දැක්ක ලස්සනම දේ තමයි ඔයා ලංකාවේ ගයිඩ්ලා ගැන නම් හරියටම ලියලා තියෙනවා. මොකද උන් කියන්නේම බොරු. ඒ කියන බොරු ටික ඒකේ හැමම තියෙනවා වැඩි හරියක් විශේෂයෙන් ඔය මේ ටුවරිස්ට් ඩ්‍රයිවර්ස්ලා කියලා. ඒගොල්ලන්ට ඇත්තටම ගයිඩ් වැඩේ කරන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් නිශ්චිත 7 දෙනෙක්ද කොහෙද මේ අරගෙන මේ තව තැනකට සංචාරකින් රැගෙන යනකොට දල විස්තරයක් කරන්න පුළුවන්. ඉතින් අපේ මේ ක්වොලිෆයිඩ් ගයිඩ්ලත් මේ සමහරලාවට මමයි රාජ්සෝම දේවසරු ඉන්නකොටම අපි ඉන්නවා කියලා දැනගන්න නැතුව සීගිරිය ගැන බොරු කියනවා. මම කියන්නේ දිගටම ඔබ ලියන්න සහ ලියනකොට ඒ වගේ සමහර දන්න කියන්නේ ඈත ඉතිහාස නම් අපි සීනෙන් ගෑසුවඳක් සහ පුරාවිද්‍යාත්මක කාරණා එක්කනේ ස්පර්ශ කරන්නේ. සමහරලාට මේ මෑත ඉතිහාසය මේ අපි හොඳටම දන්න කියන ඉතිහාසය ගැන ලියනකොට ඒවා සමහරලාවට අර විවාදා සම්පන්න වුණාට කමන්නේ නිකන් ඒවා නිකන් අර අසත්‍ය කියලා තේරෙන ඒවා පිළිබඳව පරිස්සම් වෙන්න මේ ඇත්ත කරුණු ඇතුළත් කරන්න වෙන නිසා මම මුලින්ම ගෞරව කරනවා ඔබට ඔබේ තර්ස්ටන් විද්‍යාලයේ තියෙන බැඳීම ඔබේ ලේඛකයෙක් හැටියට නවකතාකරුවෙක් හැටියට තමන්ගේ ඒ ග්‍රන්ථය එළි දක්වන අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධව. ඒත් එක්කම මම මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ජයසාන්ත මහත්මයාට ලේඛකයෙක් හැටියට නවකතාකරුවෙක් හැටියට මේ සාහිත්‍ය අම්බරේ ඉතා විශාල දුර ප්‍රමාණයක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ජයසාන්ත මහත්මයා මා බොහොම ප්‍රිය කරන චරිතයක්. ඔහු අපේ පාසලේ ආදි ශිෂ්‍යෙක් වගේම දෙමව්පියෙක් නේ. එතකොට ජයසාන්ත මහත්මයාගේ කෘතිය ගැන කියුවේ නැතුණාට මට ජයසාන්ත මහත්මයා ගැන කියවන්න පුළුවන්. මේ ඉන්න ප්‍රේක්ෂකාගාරය දිහා බැලුවම මං හිතනවා ඔහු අකුරු කරපු ගුරුවරු මෙතන ඉන්නවා. විශ්‍රාමික ගුරු සංගමයට ආරාධනා කරලා තියෙනවා. ඉගෙන ගත්ත පාසලේ ඔහුගේ කාලේ විදුහල්පතිවරු නැතත් වර්තමාන නියෝජනයකට අඬ ගහලා තියෙනවා. ඊට අමතරව විවාද කණ්ඩායමේ හිටපු ප්‍රබල සමාජිකයෝ ප්‍රබල චරිත සියල්ලටම අඬ ගහලා තියෙනවා. ඊට අමතරව කෘතිය ගැන කතා කරන්න පුළුවන් වියතුන්, උගතුන්, බුද්ධිමතුන් නුවල් ලියනගේ මහත්මයා වගේ කට්ටියට අඬ ගහලා තියෙනවා. ඉතින් මං ඇත්තටම ගොඩක් සතුටුයි. විදුහල්පතිවරයෙක් හැටියට මං ගොඩාක්ම සතුටු වෙනවා නිතර ලියන්න පෙළඹෙන එක ගැන. අපිට පේන්නේ මේකේ වෙනස් විදිහක්. අපි දැන් නුවන් මහත්මයාත් අපිත් කතා කරා ඩිජිටල් අවකාශය ගැන. ඒකත් එක්ක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං අද උදේත් පාසල් දරුවෝ 10 දෙනෙක් එක්ක 1-to-1 කතා කරා. එතකොට අපි අධ්‍යාපනයේ ඉන්න වර්තමාන
අධ්‍යාපනඥයෝ හැටියට අපිට පේන දේ තමයි ඩිජිටල් ලෝකය අපි හිතනවාට වැඩි ළමයින්ට හොඳ පැත්තට බලපෑම් කරලා තියෙනවා වගේම ඒක යම් ප්‍රතිශතයකට ඊටාම අහිතකර ඵල විපාක උදා කරලා තියෙනවා. සංවේදී දරුවෝ බිහි කරන එක ඒක තුල ඈත් වෙලා තියෙනවා. දැන් මේ ජයසාන්ත මහත්මයා පොත පිළිගන්නනකොට ඒ පොත ළඟට ගන්නකොට අපිට මතක් වුණේ හරි ආස්වාදයක්. ඒ තීන්තෝල සුවඳ පොතේ සුවඳ අපිට අමුතු ආස්වාදයක් එක් කරනවා. හැබැයි ඩිජිටල් අවකාශයේ ඉන්න බොහෝ දෙනාට මං හිතනවා ඒ අනුභූතිය හරි ඒ අත්දැකීම ලබන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා මම විදුහල්පතිවරයෙක් හැටියට ගොඩාක් සතුටු වෙනවා. ඔබ මේ ව්‍යායාමය බොහොම මහන්සි වෙලා මේ ව්‍යායාමය එහෙම නැත්නම් මේ කාර්යය අකම්ප කෘතිය එලි දක්වන්න කටයුතු කිරීම සම්බන්ධව. අකම්ප නවකතාව තුල මොන විදිහේ කම්පනයක්ද ඇති කරන්නේ කියලා අපිට කියන්නකෝ. මට පොඩි කාලෙදී ඒ හයි පන්තියේ මං හිතන හැටියට මට යාළුවෙක් ගෙනල්ලා මේ යාළුවා මුණ ගැස්සනවා. ඉතින් මෙයාට ඉන්න තැනක් කොහොමද පාසලේදී ලබා දෙන්න කියලා. ඊට පස්සේ මට පුළුවන් හැටියට පාසලෙම විදුහල්පතියේ දා හිටපු විදුහල්පතිට ඔක්කොටම හොරෙන් මට පුළුවන් හැටියට මම ඒ සහනයක් කරලා දුන්නා ඉන්න තැනක්. ඒක හොඳ තැනක් නෙවෙයි. ඉතින් කොහොම හරි යාව අංගල හැබැයි වැඩි කල් තියන්න හම්බුන්නේ නැහැ. දවස් දෙකක් විතර වගේ තමයි මේක කරගන්න උනේ. ඊට පස්සේ කොහොම හරි ඒ යාළුවට මං කරපු දෙය. ඒ කියන්නේ රජිත් මේ සඳහන් කරන්නේ මේ අකම්ප කෘතිය පිටුපස ඉන්න ඒ ප්‍රධාන චරිතයට පාසල තුලදීම කොහොමද රජිත් ඉඩක් තැනක් විදිහක් හදලා දුන්නේ කියන එක. මම හිතන්නේ ඒක තමයි මේකේ ට්විස්ට් එක. එහෙම නැත්නම් මේක කැරකිලා හැදෙන්නේ මේ කතාව එතනින්. ඉතින් මට මේ අපි නොදුනත්ම හරි ඒ ළමයට එයාගේ යාළුවට මොකක් හරි දෙයක් එයාගේ ජීවිතේට අවශ්‍ය වුණා නම් එතනින් මම ඒකේ සතුටු වෙනවා. කොහොමද පාසලට ආවොත් කොහොම හරි අපේ පාසල ඉතින් ලොකු ගැම්මක් තියෙන පාසලක් දැනට පුළුවන් උපරිම අපි මේ සහාය දීලා අපේ ඉස්කෝලේම තියාගන්න තමයි අපි බලන්නේ. ඉතින් ඒක තමයි මටත් ඒ කාලේ ඌමනාව තිබ්බේ. ඒක මං හිතනවා සිදු වෙන්නේ නැති කියලා. කවදා හරි රජිත්ට හිතලා තියෙනවද හිතුණාද ඒ කරපු ඒක පුංචි දෙයක් නෙමෙයි. නමුත් ඒ මොහොතේ රජිත්ට පුතාත්වත් එක්ක රජිත්ට කරන්න පුළුවන් උපරිමයක් වෙන්නේ නැතිනේ කලේ. මේ කරපු දෙයින් යම් දවසක මේ වගේ වේදිකාවක මේ වගේ ඊටාම ගෞරවාන්විත සභාවක් ඉදිරියේ මේ සිතුවීම ගැන කතා කරන්න වෙයි කියලා රජිත්ට හිතුණාද? නෑ මං කොහෙත්ම මොකක් හරි දෙයක් කරත් මං කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි ඉතින් මේ මං දන්නෙත් නෑ ජයශාන්ත මට මේක කියනකම් මම දන්නේ නෑ අද මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ජයශාන්තට මං සුබපතනවා ඉස්සරහට තව මේ වගේම කෘති අපේ ඉස්කෝලේ මාසිතෙන් හරි කොහෙන් හරි ලියන්න වාසනාව ලැබෙව් කියලා. මේ මා ඉදිරියේ ඉන්නේ මීට දශකයකට හමාරකට ඊටත් ටික කාලයකට කලින් සම වයස්වල කාලය ගත කරපු පන්ති ගිය පාසල් ගිය එකට යාළු නඩේ එකට එකතු වෙලා හිටපු එක විශ්වවිද්‍යාලයක බැජ් එකේ හිටපු එහෙම නැත්නම් තමන් ආගේ විවිධ තැන්වල කාලය ගත කරපු සහෘද හිතවතුන් සහ හිතවතියන්. ඉතින් ඒ අයගෙන් කීප පොලකට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මොකද මට ප්‍රශ්න කරන්න නෙමෙයි නමුත් ඔවුන්ට කතා කරන්න බොහෝ දේවල් ඇති මේ මණ්ඩපයේ ඉඳගෙන. බොහොම සන්තෝෂයි අපි මේ සභාව ඉදිරියේ ඔබත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. මුලින්ම කියන්න තියෙන්නේ ජයශාන්ත මම හිතන්නේ මං විවාද කරන කාලේ හිටියේ 4 වෙනිය හැටියට තමයි විවාද කණ්ඩායමට එකතු වුණේ. විශාල උනන්දුවක් දක්වුවා. ජයශාන්ත මං හඳුනාගත්තේ
පාසල් කාලේ අද වෙනකන් හඳුනගත්තේ චමින්ද ජයශාන්ත පෙරේරා කියලා තමයි අපි කතා කරේ. මම අද තමයි දන්නේ ජයශාන්ත උඩුවෙලා ආරච්චි කියලා. තර්ස් විද්‍යාලයේ වර්තමාන සිසුන්ටත් ඉගැන්වීම් කරනවා. තර්ස් විද්‍යාලය පමණක් නෙවෙයි විශේෂ උනන්දුවක් අපි යන කාලෙත් බාලිකා විදුහල් වල විශේෂම සිරිමා බණ්ඩාරනායක සාන්ත මිලාගිරි පාවුල මිලාගිරි විශාක විද්‍යාලය පිට එක්ක විවාද කරන අතරේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමත් පුහුණු කිරීමේ කාර්යභාරය බාරගත්ත පුජ්‍යලේ ජයශාන්ත සරල මිනිසෙක්. ඊටාම සරලයි. ඒ වගේම ඔහුගේ විවාද හැකියාව ස්පර්ශ කළා තියෙනවා. ඔහුගේ කතික හැකියාවත් මා ස්පර්ශ කළා තියෙනවා. අද මා ස්පර්ශ කරන්නේ ඔහුගේ ලේඛන හැකියාව. අරුණශාන්ත දැන් තමයි ජයශාන්තගේ ලේඛන කලාව ලේඛන හැකියාව අත්විඳේ. නමුත් මං හිතනවා මම අත්විඳ ඒක තර්ස්ටන් විද්‍යාලයේදී. අපි විවාද තරඟ වලින් දින්නාම ටූර්නමන්ට්ස් වලින් දින්නාම අපි එක ගිහලා දානවා පත්තරේ. අපි මටමයි කරන්නේ. තර්ස්ටන් විද්‍යාලයෙන් සමු අරගෙන ගිය දැනට ලේඛන කලාව පත්තරවල වැඩ කරන අයියලා වල්ලගෙන විදුහල්පතිතුමා වල්ලගෙන අපිම දානවා පත්තරේ. ඒක ලියන්නේ එතන තියෙනවා රචනාවක් ලියන්න ජාතක කතාවක් ලියන්න අපේ දවස්වල කිව්වේ ජාතක කතාව කියලා. ජයශාන්ත මල්ලි ජාතක කතාව ලියන්න. ඒ ලේඛනය කළේ ජයශාන්ත. හැකියාවන් ගොඩක් තියෙනවා හුඟක් ඒවා හංගගෙන ඉන්නවා. අවශ්‍යතාවයට විතරයි එළියට දාන්නේ. මං වෙදෙක්නේ. ඒකින්ද මේ ඔක්කොටම වඩා වෙනස් විදියට දැකපු සහ වෙනස් විදිය අත්දැකීම් ගොන්නක් තමයි මාත් එක්ක එකතු වෙලා තියෙන පාසල් කාලෙදිත් එතුමත් එක්ක. එතුමගේ අම්මයි තාත්තයි ගැන කතා නොකර බෑ රත්නපාල මුදලාලි. එතකොට අපි කියන්නේ බත් අම්මා කියලා අම්මට ඇයි කිව්වොත් විවාද කණ්ඩායම් වල පාසලේ හිටිය ශිෂ්‍යයන් බහුතරයක් හිටියේ කොළඹට ආසන්නව නෙමෙයි. අපි තලවතුගොඩ පැත්තේ, කොට්ටාව පාන්දුර පැත්තේ, තව සමහරක් කට්ටිය අවිස්සාවෙල්ල පැත්තේ. අපි හැමදාම කෑම කන්න ගියේ රත්නපාල මුදලාලි ගෙදරට. මාලිගාවත්තේ අබේරාම පන්සල ඉස්සරහා චූටි පාරේ චූටි ගෙදර. හැබැයි අපේ අම්මා තාත්තා කන්න දෙනවා වගේම අපිට කෑම ටික උයලා පපඩමක් බැදලා හරි ආසයි කන්න කාරල්ලු කරෝල තියෙන්නේ. ඒ කරෝල කෑල්ලක් දෙකක් බැදලා තියලා ඒ අම්මගේ පුත්තු සෙට් එක එනවා වගේම අපි සෙට් එකම ගෙදරට ගිහිල්ලා කෑම කන්න දෙන්න ඒ අම්මා තාත්තා ලෑස්ති වෙලා හිටියා. මේ චරිතය ගොඩ නැගින්නේ ඒ අම්මා තාත්තත් එක්ක. මේ කතාවට වස්තු විෂය වෙච්ච දිලීප අපි කියන්නේ ෂූල්ස් කියලා. මටත් ඒ පුද්ගලයාව මොකද ජයශාන්තගේ පන්තියේ මිතුරෙක් විදිහට මමත් ওই පන්තියේම වැඩි හරියක් නිතර ගත කරන නිසා නිතර හම්බ වෙනවා. ඊට පස්සේ එයත් එනවා යම් අපේ දේවල් වලට. ඉතින් මටත් ওই කතාව මේ කියනකොට මේ වගේ කතාවක් මේ පුද්ගලයා වටා ගෙතිලා තිනවා කිව්වම මටත් ඇත්තටම හරි පුදුමයක් ඇති වුණා. ඉතින් ජයශාන්ත ඊට පස්සේ ඒක ගැන කතා වුණා අපි මේ වගේ එකක් කරනවා කියලා. ඒක ගැන මම දැනගෙන හිටියා මට කියවන්න බැරි වුණා. ඉතින් අර මම දකින්නේ ජයශාන්ත වගේ පුද්ගලයෝ බිහි වෙන්නෙම මේ පරිසරය ඇතුළේ. මොකද අර කිව්වා වගේ තුසිතයක වගේ හැකියාවන් ගොඩක් තිබුණා ජයශාන්තට. මොකද ජයශාන්ත තමයි මගේ නායකයා. ඒතර මම එයාත් එක්ක තමයි අපි එයාගේ යටතේ තමයි මම හැදෙන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි හැබැයි එයා හරි අපි කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. සමහර වෙලාවල් වල තිබුණා. නමුත් මගෙත් එක්ක නම් ගත්තාම අපි දෙන්න අතරේ මාර ලොකු බැඳීමක් තිබුණා. සහයෝගයෙන් කතා කරලා කරන්නේ මොනවද කියන එක ගැන මේවත් තිබුණා. ඒ වගේම අර අපි අතර තිබිච්ච මේ පරිසරයෙන් ගොඩනැගිච්ච සංවේදී පුද්ගලයා කියන එක. අර විදුහල්පතිතුමා කිව්වා වගේ අපි දැන් AI යුගයක ඉන්නේ. මේ AI යුගයේදී අපේ මේ සංවේදීකම ටික ටික ඈත් වෙනවා. ඉතින් එතකොට අපිට වැදගත් වෙනවා මේ වගේ පොත් නිර්මාණ බිහිවන එක. මොකද මේ නිර්මාණකරුවෙක් ඇතුලේ තමයි මේ සංවේදීකම රඳව ගන්න පුළුවන්. අපිට අවශ්‍ය බොහෝ පහසුකම් සලසපු කෙනෙක් තමයි ජයශාන්තයි. ඔහුගේ තිබුණ වැනට් වෑන් එක. විවාද තරඟාවලිය වලට යනකොට හැමදාම ඔහු හරියට පාසල ඇරුණාම එතෙන් ඉන්නවා. කමලවතී මිස්සරි, අනුල මිස්සරි, අබ්රු මිස්සරි එක්ක අපි වාහනේ නැගලා අපි යනවා ඒ විවාද තරඟවලට. මොකද මම කොළඹින් බැහැරව හිටිය කෙනෙක්ින්ද රෑ වෙනවා ගෙදර යන්න. කෙසේ වෙතත් ඒ වාහනේ පහසුකමේ ඉඳලා බොහෝ දේවල් ඔහු අපිට ඒ කාලේ ගුරුහරුකම් එක්කම ලබා දුන්නා. ඒ වගේම අද ඔහු මට මුණ ගැහෙන්නේ එක විදිහකට ලේඛකෙක් වගේ වුණාම
අපේ ලේඩිජ ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා විදිහට. ඉතින් එතකොට මට තේරෙනවා මේ මගේ සහෝදරයෝ කිව්වා වගේම ඔහු විශාල දායකත්වයක් සපයන අපේ ආයතනයේ මානව සම්පත් සංවර්ධනය කරන්න. ඒ වගේම ඔහුට සුවිශේෂී හැකියාවක් තිබෙනවා අනිත් කෙනාගේ සහකම්පනය අපි කියන එම්පති එක හඳුනා ගැනීම සඳහා. විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණයේ අතිශය වැදගත් කාරණයක් තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, චිත්තාවේගී බුද්ධිය සහ අනිත් පැත්තෙන් ගත්තාම සහකම්පනය. ඒ සහකම්පනයත් චිත්තාවේගී බුද්ධියත් ඔහුගේ රැකියාවේදී ඔහුට ලැබිලා තිබෙන ආභරණ විදිහට මම දකින්නේ. ඒක නිසා ඒ හරහා ඔහුට පුළුවන්කම ලැබිලා තිබෙනවා අනිකාගේ දුක හඳුනා ගන්න. සමහර විට මේ පොතේ මෙතුමන්ලා කිව්වා වගේ මටත් සම්පූර්ණයෙන් කියවන්න නොහැකි වුණත් මෙහි දල අදහස මම දන්න නිසා මට තේරෙනවා මේ පොත ඇතුලේ ඔහුට ඒ දැනුණු සහකම්පනය ඒ ආකාරයට රචනා වෙලා ඇති කියලා. ඉතින් ඒක නිසා මම එක විදිහකට මගේ සහෝදරයෙක් විදිහට සුබපතනවා තර්ස්ටන් විද්‍යාලයේ ආපු ඒ පවුලේ හැටියට. ඒ වගේම ලේඩිජ ආයතනයේ සියලුම දෙනා වෙනුවෙනුත් මගේ බිරිඳ ජයනි සුමනපාල අපි දෙදෙනා වෙනුවෙනුත් අපේ පෞද්ගලිකව සුබපැතුම් වගේම ආයතනයේ සමස්ත සුබපැතුම් පද්ධතියත් මේ මොහොතේ මම ඔබට ඉදිරිපත් කරනවා අපේ සුබපැතුම් පිරිනමනවා. ඒ දවස්වල තර්ස්ටන් එකේ විවාද කණ්ඩායම හරි අමුතුම විවාද කණ්ඩායමක්. කියන්නේ විවාද කණ්ඩායමත් එක්ක පිරිසක් හිටියා විවාද කණ්ඩායමෙත් නෙමෙයි. නමුත් හැමතිස්සෙම අපිත් එක්ක ඉන්නවා. අපි ප්‍රැක්ටිස් කරන හැටි බලන් ඉන්නවා, අපි කරුණු හොයන හැටි බලන් ඉන්නවා. ඒ පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් තමයි මේ දිලීප කියන්නේ. ඉතින් මේ විවාද කණ්ඩායම කොච්චර ප්‍රබලද කියනවා නම් අපේ විවාද කණ්ඩායම එක්තරා කාලවකවානුවක් තිබ්බ අර ෆස්ට් රවුන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් ඒවට බහින්නෙත් නෑ අර අපේ භාෂාවෙන් කියනවනේ. ටීම් එකම බහින්නේ නෑ. කාව හරි දම්බලොන්ඩෝයි කරගනින් අන්තිම වෙද්දී අපි එන්නම්. ඒ වගේ අර දැනගෙන හිටියා ටීම් එක වටේ ඉන්න පුද්ගලයෝ ධම්මලා හරි අපිට ඒ විවාදේ දිනන්න පුළුවන් කියන තත්ත්වයක අපේ විවාද කණ්ඩායම හිටියා. ඉතින් ඔය වගේ එක් අවස්ථාවක එදා ඇත්තටම දිලීපත් එක් කරගෙන ගියා. ගිහිලා ගල්කිස්ස පැත්තේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විවාදෙ තිබුණේ අවසන් හතරගේ. ඒවල දැන් ප්‍රතිඵල දෙනක අපි පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් හීනියට සින්දු කියනවා. උඩ දිලීපට සාමාන්‍යයෙන් ඒ කාලේ අපිට වැඩි ඉංග්‍රීසි භාෂාව හොඳට ටිකක් පුළුවන්. දිලීප කියන්නේම ඉංග්‍රීසි සින්දු. දැන් මේ අර සභාවින් අය ටිකක් බලාගෙන ඉන්නවා. එන්න ලොකු මේ අර සෙන්ට් තෝමස් සෙන්ට් පීටර්ස් ඒ වගේ සෙන්ට් කෑල්ලක් තියෙන ඉස්කෝලයක් වෙන්න ඇති කියලා. තර්ස්ටන් කිව්වා. විවාද තරගාවලිය අපි දිනලා පාසලේ නම කියනකොට කතා කරන්නේ සෙන්ට් තර්ස්ටන් විද්‍යාලය කියලා. සාන්ත තර්ස්ටන් විද්‍යාලය. මම විවාද කණ්ඩායමට එන්නේ 6 වසරේ. ඇවිල්ලා දැන් මම කොට කලිසම මැදන් තමයි විවාද වලට යන්නේ. සෙකන්ඩ් තර්ඩ් රවුන්ඩ් යනකොට ජයශාන්ත අයියා කතා කරනවා මාව සෙකන්ඩ් එකට දානවා. දැන් මම ඉස්කෝලේ 10 වසරේ 11 වසරේ. ඒ වුණාට මට කොට කලිසම මන්දල එක්කරන් යන්නේ. මොකද මම අර පොඩි හින්දා කොට කලිසම යන්දම අර ජජ් පැනල් එකේ වැඩිපුර ලකුණු කීයක් හරිනවා අනේ පොඩි එකෙක් කතා කරනවා කියලා මාව කොට කලිසම මන්දල එක්කරන් යන්නේ. එක දවසක් මට මතකයි ජයශාන්ත අයියා ඇවිල්ලා අපි කල ලයිට් එක ගාව ඉස්සරහ හිටගෙන ඉන්නවා සර් රහිම එකේ. ජයශාන්ත අයියාගේ ගෙවල් ගාව පොඩි කොල්ලෙක් මට මතක නැහැ පොඩි දරුවෙක්. ඔයා කියලා කැමති දෙයක් කන්නයි කියලා නානා මෙයාව බලන්න කියලා කිව්වා. අපි යනකොට සර් මුළු මේසෙ පිරෙන්න කෑම. ජයශාන්තට මතක නැහැ. බිල ගෙවා ගන්න බැරි ලෙවල් එකට ලොකුවට පොඩි එකක් කාලා හිතන දේවල් අරගෙන කාලා. ඉතින් ඒ විදිහට අපි හැමෝගෙම කුසව පුරවපු කෙනෙක් තමයි ජයශාන්ත අයියා. ඒකට සර් එයාගේ අම්මා, එයාගේ අප්පච්චි, එයාගේ සහෝදරයා තුන්දෙනාම ඇතුළත්. ඊට පස්සේ දැන් අනුරුද්ධ අයියා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉවරුණාන් පස්සේ ජයශාන්ත අයියා ජපාන් ඉඳලා ලංකාවට එනවා. ආවයින් පස්සේ තව සම්ප්‍රදායක් තිබ්බස සර්ලා කවදාවත් අපිව නම් කරන්නේ නැහැ මේගොල්ලෝ තමයි ඩිබේටින් ටීම් එකේ කෝචස්ලා කියලා. හැබැයි අපේ වොලන්ටියර් අපේ ආදරණීය ගුරු මෑණිවරුන් එක්කලා සම්බන්ධ වෙලා මේ මගේ පස්සේ හිටපු කණ්ඩායම සර් මේගොල්ලොත් එක්කලා අපි නිරන්තර සම්බන්ධතාවයක් තියාගත්තා. ඒ හින්දා තමයි අපේ මේ බොන්ඩ් එක තාම තියෙන්නේ. ඉතින් මේගොල්ලොම ගේන්න අර වැනට් එක නැති වුණාට ජයශාන්ත අයියා අරන් දීලා තිබුණ මල්ලිට මයිනර් එකක්. ඒ මයිනර් ඒ විදිහටම ආවස. මට එක දවසක් මතකයි ජයශාන්ත අයියා එතකොට මල්ලිකා මෝටර්ස් එකේ වැඩ.
අපි මහනුවර කිංසුඩ් එකේ තමයි හිටියේ මේ කම්පිටිෂන් එක තිබුණේ අපේ චතුර මල්ලි මඩවල අපි කට්ටියම හිටියා. අපි උදේ ගිහිලස අපි වෙහි දාලා ජයශාන්ත අයියා උදේට රස්සාවට ඇවිල්ලා හවසට ආපහු මහනුවරට එනවා. අපිව බලන්න අපේ ටීම් එක බලන්න ටීම් එකත් එක්කලා රැඳෙන්න. ඉතින් මම මෙතනදී දැක්කේ ජයශාන්ත අයියා කියලා කියන්නේ ඔව් හොඳ සහෝදරයෙක් හොඳ සහෘදයෙක් ඒ වගේම සර් අපිව බලාගත්ත ෂෝක් අපච්චි කෙනෙක්. ඒ වගේම අක්කව මතක් කරන්න ඕන. හරිම ෂෝක් ඔයාව කියවන්න පුළුවන් අක්කා කෙනෙක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාට මේ ගමන පහසු වෙයි. ඒ වගේම වර්ෂෝප් දුවලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. අපි දකිනවා ඔයාව එක්තරා අවස්ථාවකදී සහෝදරයෙක්, තව අවස්ථාවකදී ඔයා අපිට හොඳ කෝච් කෙනෙක්, හොඳ ගයිඩ් කෙනෙක්. ඒ වගේම ඔයා අපිට මම කියන්නේ ඔය අපිට හොඳ පියෙක් කියලා. ඇත්තටම ඔයා සෙනෙහවන්ත අම්මා කෙනෙක් වගේ තමයි මේ තර්ස්ටන් එකේ මේ අපි ටිකව හැන්ඩල් කරේ. A level වල අන්තිම අවුරුද්ද හිටපු සෙට් එකක් එක්ක grade 8 පොඩි කොල්ලෙක් හිටියේ. ඉඳලා grade 9 ආවා. එතකොට මම දැන් ටීම් එකේ ස්ථාවර මිනිස්සේ. grade 10 අන්තිම වෙනකොට මේ සීනියර්ස්ලා ඔක්කොම අයියේ ටීම් එකෙන් නැති වෙනවා. දැන් මට මාර ප්‍රශ්න මම තමයි ඉන්න සීනියර්ම කෙනා. මම එතකොට මම හිතන්නේ grade 10 අන්තිම හරිය. ඒතර මම එන ලාබාලයි වයස අවුරුදු 15ක් කියන්නේ මොනවද දන්නවද? ඒතර මට ලොකු අභියෝගයක් තිබ්බා මොකද්ද මෙතන ඉහා කරන්නේ? එතකොට කොහොම හරි මොනවා හරි ලොකු දායාදයක් අපිට හම්බුණා මේ සාරංග දෙසාසේකර නළුවා. සාරංගය ආවා ටීම් එකට. සාරංගය හිටියත් බොහොම කෙටි කාලයක්. මම ටීම් එකේ කැප්ටන් 2002. ඒතර අපිට සුනාමි කාලයක්. හිටපු සීනියර්ස්ලා යම් යම් රස්සාවලට ගිහිල්ලා විදේශගත වෙලා අපිට පොඩි මේ සුනාමි කාලයක් ඒ කාලේ තිබ්බේ. ඒතකොට අපි මේක කොහොමද ගොඩ දාගන්නේ කියන එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ. මොකද අර තිබ්බේ වෙන දෙයක් නෙමෙයි මේ වයස පොඩි අද්දකින් අඩුයි. ඒ වෙලාවේදී අපිට මේ පාර පෙන්නුවේ ඇත්තටම ජයශාන්ත අයියා. ඒතර මම දැන් ජපානයේ ඉඳලා අයියා ඇවිල්ලා අපි යනවා ඔය මේ පංචකාවත් එකේ ඉස්සරහට උඩට ඔය පඩිපෙළ නගිනකොට නගින්න බෑ ඔළුව පාත් කරන් නගින්න ඕනේ නැත්නම් ඔළුව වදිනවා. ඕක තමයි අපේ නිවහන උනේ ඒ කාලේ. සමහර දවස් තිබ්බා ජුඩයියා අපිට ෆයිනල්ස් කතා කරන්න තිබ්බා දවස් දෙකක්. ඒ කියන්නේ අදත් ඔන්න ෆයිනල් එකක් හෙටත් ශූරතාවයක ෆයිනල් එකක්. ඒතකොට ඒ වගේම හරි අමාරු දවස්. ඒ හැම දවසක්ම ගෙවුනේ මම හිතන්නේ ජයශාන්තලා ගෙදර. විශේෂයෙන්ම මතක් කරනවා මේ වෙලාවේදී ජයශාන්තගේ ආදරණීය අම්මයි තාත්තයි අපිට දරුවෝ ටිකට වගේ කණ්ඩ බොණ්ඩ දීලා අපිව බලාගත්තා. ජයශාන්ත අයියා තමයි ඒ වෙලාවේදී අපිත් එක්ක හිටියේ අපේ මේ අර පොඩි බව ගොඩ දාන්න. අත්දැකීම් මදි බව ගොඩ දාන්න. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පොඩි කතාවක් තියෙනවානේ මහා ගස් යට පොඩි ගස් පැලවෙන්නේ නැහැ කියලා. නෑ. මහා ගස් යට පොඩි ගස් පැල කරලා ඒවා මහා ගස් වෙනකන් බොහොම ආදරෙන් බලාගත්ත ආදරණීය චරිතයක්. මම මේ කට මෝනිච්චාවට නෙමෙයි කියන්නේ. බොහොම අවංකව ආදරේ. ඒ අකම්ප ඇතුළේ ඉන්න චරිතය හඳුනා ගන්න පුළුවන් අකම්පිතව ඉන්න මිනිස්සෙකුට විතරයි කියලා. ඒ කතාව බොහොම ලස්සනට ගලප ගත්තොත් අපිට ජයශාන්තය හම්බෙච්ච දවසේ ඉඳලා මාත් ඔය කියපු අපේ ආරාමේ ගෙදරට යනවා. අර කියපු කණ්ඩායමත් එක්කම ඉන්නවා. දශක ගණනාවක් පුරාවට ඒ සම්බන්ධතාවය ගෙනෙනවා, කනවා, බොනවා, ඉන්නවා. තව පොඩ්ඩක් එහාට යනවා, රැකියාවකුත් කරනවා ඒ ගෙදරට ගිහිල්ලා. ජයශාන්ත ඉතින් කියපු අත්දැකීම් ඔක්කොම අපිට ගෙනාවා. හැබැයි මම දන්න විදිහට ජයශාන්තයා ඇතුලේ මහ ලොකු ආර්ථිකයක් තියෙන පුද්ගලයෙක් හිටියේ නැහැ. ඔහු සාමාන්‍ය මිනිසෙක්. ඒ කාලේ වෙනකොට මට අවුරුදු 20කට ඉස්සෙල්ලා ගියාම මං හිතන්නේ ඔහුගේ ජොබ් එකේ ඔහු ගත්ත පඩියෙන් අපිට හිතන්න බෑ කොහොම කෑවද කියලා. අපිට ඒ දවස්වල ලයක් තිබුණේ නැහැ. ලයක් තිබුණේ නැහැ කියලා කියන අපි දන්නේ නැහැ. අපිට කිව්වන් පස්සේ රහිමකට ගිහිල්ලා කන්න කියලා අපි කනවා අපේ ටීම් එක නේද ප්‍රගීත්? අපි කන්න හැම ඔක්කොම එකතුලා මඩවල ඉන්න, ජනිත් ඉන්න, කලබල ගැවන ජයශාන්තට කියන ජයශාන්තය කියන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද තේරෙනවා ජයශාන්තය බිල ගෙවුවේ කොහොමද කියන එක. කිංස්වුඩ් එකේ ඩිවිඩන් ටීම් එකට ආවේ කොහොමද කියන එක අද තේරෙනවා. කමාරුයි කියලා දන්නවා. හැබැයි මේ කවුරුත් ගණන් හිටියේ නැති වෙන්න පුළුවන්. මම මේක කියන්නේ ඇත්තටම පුතා ඉන්නවා, දුවලා දෙන්න ඉන්නවා. තාත්තා ලොකු සල්ලිකාරයෙක් නොවෙන්න පුළුවන්. මහා දෙයක් ඔයගොල්ලන් ඉතුරු නොකර වෙන්න පුළුවන්. තාත්තා ඇතුලේ හොඳ මිනිසෙක් හිටියා. ඒ මිනිසයා රටට දෙයක් කරා. ඒ પરම්පරාවට දෙයක් කළා. සහ ඒක ගොඩක් වටින දෙයක් විදිහට ගෙනල්ලා තියෙනවා.
ඉතින් ඇත්තටම ඔහු අකම්පිතව හිටි මිනිස්සෙක් ඒ හින්දා තමයි මේ හැමෝම මෙත් එක්ක ආදරය කරන්නේ. සාමාන්‍ය මෙවැනි අවස්ථාවන් වලදී කතුවරයා ලියපු පොත කියවන්නේ. හැබැයි අපි මේ සියලු දෙනා අද කතුවරයාව කියුවේ. ඉතින් අපි සියලු දෙනාම එක්ව සුබ පතනවා ඔබේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. එතුමිට සාදරුවන් 30 දෙනාට. මේ අකම්ප කෘතිය ජයසන්ත රචනා කළාට පසු මෙහි තියෙන හැඩතලයන් සහ වර්ණයන් තව තවත් ඉහළට උද්දීපනය කරපු සුවිශේෂී ගුරුමෑණියෙක් අද අප සභාවේ ඉන්නවා. මම එතුමියටයි මේ ආරාධනා කරන්නේ. විශ්‍රාමික පාඨශාලාචාර්යනී ගරු සුනීතා දෙමළපෝරුව මහත්මියට මේ අකම්ප කෘතියේ හැඩතල තව උස් කරපු මතු කරපු ආකාරය ගැන අපිට කියන්නට. මේ පොත කියවපු මුල් පාඨකයින් කීප දෙනා අතර මං හිතන්නේ මම ඉන්නවා. මම මේ පොතට ගොඩක් ආදරය කරා. මොකද මනුෂ්‍යත්වයේ පිළිබඳ හුඟක් පාඩම් කියලා දෙන නිසා. මේ පොත ගැන සාකච්ඡා කරා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්චන්ද්‍ර රණසිංහ මහාචාර්යතුමාගේ කුසුම් ලංකා මුල්ල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියගේ දියණිය සමග. එයා මේ කතාව ගැන මෙන්න මේ විදිහට පුංචි කවියක් ලියනවා. වැද රුහිර මුසු විසදුම් ඇස අස කෙමෙන් දිවි සිඳි තුරු අස වෙසෙමි උසැතිව සිලිලාර ඒ ඔබ වෙතින් සැපෙමිනි අන්ධකාරයේදී නොමසින්. මේ තියෙන වෘක්ෂය ගැන. ඒ වෘක්ෂය තමයි මේ කතාවේ තිමුතු. මොකද මේ අනිත්‍යය සියලු දෙනා විනාශ වෙද්දී ඉතුරු වෙන්නේ යා. ඒ ඉතුරු වීම යා සමහර වෙලාවට හිතනවා මේ එයාගේ අවාසනාවක්. මමත් ඒ අයත් එක්කම මගේ එක තැනකදී කියනවා මමත් ඒ අයත් එක්ක මගේ පපුව පැල්ලේ මැරුණා නම් මමත් ඒ අයත් එක්ක මෙතන වැළලෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට මොන විදිහේ ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න තුලින් ජීවිතේ ගොඩනගාගත්තු චරිතයක් මේ දිමුතු නම් චරිතය. මම ගොඩාක් සංවේදී වෙන අවස්ථාවක් තියෙනවා. මේ දරුවා ශිෂ්‍යත්වය ගැනවත් දන්නේ නැහැ. අපි ජීවත් වෙන පරිසරය තුල නම් ශිෂ්‍යත්වය කිව්වහම එක වසරේ ඉඳලම අම්මලා ලෑස්ති කරන්නේ ශිෂ්‍යත්වයට. මේ දරුවා පහේ පන්තියේ මැදක් හරිය යනකොට මේ රත්නායක ටීචර් තමයි මෙයාට කියන්නේ පුතේ ඔයාට ශිෂ්‍යත්වය පාස් වෙන්න පුළුවන්. මෙයා හිතනවා මේක නිකන් ලොකු උපාධියක් ලැබෙනවා වගේ. මෙයාට කඩේට ගිහිල්ලා කිරි බෝතල් දෙක ගන්නත් අමතක වෙනවා. ඒ කඩේ මුදලාලි නඩරාජා කියලා. ඒ කියන්නේ දමිළ මිනිස්සෙක්. දමිළ මිනිස්සෙක්. මේ සිංහල දෙමළ මුස්ලිම් මේ කවුරුත් එකට ජීවත් වෙච්ච ගම්මානයක්. මේක ඇතුලේ කිසි කෙනෙකුට අවශ්‍ය වුණේ නැහැ යුද්ධය කියන සංකල්පය. මේකට වෙනම රාජ්‍යයක් ඕනි. ඒ හැඟීමක් තිබුණේ නැහැ. නටරාජා මාමට කියනවා මොකද මේ අද අමතක වෙලා ගියේ. ඒතර කියනවා නෑ මට මේ මගේ රත්නායක ටීචර් කිව්වා මට මේ ශිෂ්‍යත්වය වාස් වෙන්න පුළුවන් කියලා. ඒ මිනිස්සයා ඒ වෙලාවේ කොපි පොතකුයි පැන්සලකුයි දෙනවා. මට හරි වේදනාවක් ඇති වෙනවා. මේ යුද්ධය කියන ඔය කාලකන්ණි ක්‍රියාවලිය නිසා ඇත්තටම කොහේ හරි අම්මා කෙනෙකුට දරුවෙක් අහිමි වෙනවා. කොහේ හරි අම්මා කෙනෙකුට දරුවෙක් අහිමි වෙනවා. එතකොට අන්න ඒකෙන් දැඩි ලෙස පීඩා විඳපු චරිතයක් විදිහට මේ දිමුතුගේ චරිතේ මම දකිනවා. ඒ වගේම මේ දිමුතුගේ තාත්තගේ චරිතේ එයා එක අවස්ථාවකදී උපකාර කරනවා කොටි සොල්දාදුවෙකුට වෙන්න ඕනේ කතා විදිහට දැනෙන්නේ තුවාල වෙච්ච කෙනෙක්. ඒ වෙලාවේදී කියන්නේ අපි මේ මිනිස්යාව දැකලා පුරුදුලා තිබිලා මම එක්කගෙන ආවා තුවාල සනීප කරලා යව. එයා එතනදී හිතුවේ නෑ ඒ වුණාට එයාට උපදෙස් ලැබෙනවා ඒ වුණාට තිබුණේ අපිට ග්‍රාම සේවකට දෙන්න කියලා. නමුත් එයා එහෙම කරන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ මානුෂීය හැඟීම් පිරුණු දරුවව අරගෙන සැතපුම් ගානක් බයිසිකලේ පැදගෙන යනවා ශිෂ්‍යත්වයට. මේ මුකුත් නොදන්න මේ තාත්තා ශිෂ්‍යත්වය කියන එක ගැන තේරුමක් දන්නේ නැති, ඒකෙන් මොනවද කරන්න පුළුවන් කියලා දන්නේ නැති. ඒකට ඒ ලස්සන හිතක් තියෙන තාත්තා කෙනෙක් මේකේ ජීවත්. මේ පොතේ විදිහට රයන් කියන චරිත
මම හිතනවා මේ වෙලාවේ කතා කළා රචිත ඒ චරිතයත් මම මේ පොත තුලින් හඳුනාගෙන බොහොම ආදරය කරන චරිතයක්. අන්න එවැනි චරිත අපේ ජීවිතවලට හමු වෙනවා නම් කවුරු වුණත් මේ දිමුතු ලෙස ඉදිරියට යන්න පුළුවන්. ඉරුණි නම් චරිතයෙන් විනාශයට පත් වෙන මේ දිමුතු කියන චරිතය රැකගන්නේ විජාතික කාන්තාව. භාෂාවෙන් ජීවත් වෙන රටෙන් අදහන ආගමෙන් ඇයි අපි බෙදෙන්නේ? එකම ආගම අදහන එකම භාෂාව කතා කරන එක තරුණයෙක් කරවට්ටලා මුළු ජීවිතේම අගාධයට ඇදලා දාන මොහොතක විජාතික කාන්තාවක් ඔහුට පිළිසරණ. ඒ තමයි ගැහැණිය. එයාට පුළුවන් වෙන්න ඕනේ ඕනෙම කෙනෙකුගේ දුක වේදනාව හඳුනා ගන්න. ඒ තමයි ගැහැණිය. එහෙම නැත්තම් මේ ස්ත්‍රී ආභරණ පැළඳුවට ස්ත්‍රියන් විදිහට ඇඳට එයා ගැහැණියක් වෙන්නේ නැහැ. ඒ තමයි ගැහැණිය. මම දකින්න මම ආදරය කරන ගැහැණිය. මේකේ කියවෙන දිමුතුගේ චරිතය මිනිසෙකුට මොන බාධක ආවොත් ජීවිතේ මොන බාධක ආවත් Tamanට ඉස්සරහට යන්න හැඟීමක් තියෙනවා. අනිත් එක අවුරුදු 12ක අවුරුදු 10ක 12ක පුංචි දරුවෙක් තමන්ගේ තාත්තා අර නූගත් තාත්තා යම් අවස්ථාවක කරදරයක් වෙයි කියලා එයාගේ සහතික උපැන්න සහතික ඒවා ටිකක් සහ මුදල් අංගලා තියෙනවා. බලන්න මොනතරම් දූරදර්ශී පියෙක්ද කියලා. ඉතින් ඇත්තටම මේ කතාව ජනගත වෙන්න ඕනේ. තමන්ගේ අම්මගේ තාත්තගේ මල්ලිගේ සිරුරු වල දානවා එක මොහොතක එකම වලක සිරුරු වල දානවා දැකපු දරුවෙක් පිස්සුවට ගන්න නැතුව හිත ඒ අවස්ථාවට මුහුණ දෙන ආකාරය. මොකද මේ මවපු චරිත නෙමෙයිනේ සිද්ධ වෙත යන්නේ. එතකොට ඒක රසවත්ව එකතු කරලා තියෙනවා අපේ ජීවිතේට. මේ පොත කියවන්න, මේ පොත ජනගත කරන්න, දන්න කෙනෙකුට කියවන්න දෙන්න. මොනවද මිනිස්සෙක් වශයෙන් අපේ තුළ තියෙන්න ඕනි හැඟීම් කියලා ඒ අයට පැහැදිලි කරලා තියෙනවා. අද අකම්ප ගැන ගොඩක් දේවල් වගේම අකම්ප කතුවරයා ගැනත් ගොඩක් දේවල් කතා කළා. මේ සියලු දේ දිහා බලන් හිටපු අකම්ප අකුරු කළ කතුවරයාටයි මේ ආරාධනය. ස්තුති කරන්න මේ සභාවට. ජයසන්ත උඩුවෙලාරච්චි. ඇත්තට මේ කතාව රචනා කරන්න පාදක වෙච්ච චරිත තුනක් තියෙනවා. එක දිලීප. දිලීප මාව හම්බ වෙනවා ලේඩි ජේ.කේ මකුල් කරද ගහක් යටදී. එයාගේ ජීවිත කතාව මට කියනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා එයා මට කියනවා මං ආයේ ලංකාවට එන්නේ නැහැ. මට ලංකාව එපා වෙලා තියෙන්නේ කියලා. මං තර්ස්ටන් එකට ආපහු යන්නේ නැහැ කියලා කියනවා. මට තර්ස්ටන් එක එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. මම ලංකාවට ආදරය කරන පුද්ගලෙක්. මම තර්ස්ටන්ට ආදරය කරන පුද්ගලෙක්. මම සංවේදී වෙනවා. ඇයි මේ පුද්ගලයා මේ කතාව ප්‍රකාශ කරන්න කියලා. ඉන් එහාට දිලීප කියන කිසිම කතන්දරයක් මගේ ඔළුවට එන්නේ නැහැ. ඔහු මට ඔහුගේ ජීවිත කතාව කියනවා. මම දවස් 2-3ක් ගියන් පස්සේ මගේ සහෝදර සේවකන ලහිරු මදුරංගත් සුජීව දිසානායකටත් මම මේ කතාව කියනවා. ඒ දෙන්න මට කියනවා අයියේ අපි මේක චිත්‍රපටයකට ගේමු කියලා. ඊට පස්සේ මම මේ කනුරුද්ද මල්ලිට මං කියනවා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා මල්ලි මේ දෙන්න මට චිත්‍රපටයකට මේක ලියන්න කියනවා කියලා. අනුරුද්ද මල්ලි මට කියනවා අයියා ඕන දෙයක් කරන්න මං අයියට උදව් කරනවා. ඒ අනුව මම චිත්‍රපටයකට පිටපතක් තමයි ලියන්නේ. නමක් නැහැ. මගේ මේ නම වෙනස් කරා සුජීව. මගේ අත්සන වෙනස් කරා සුජීව මේ පොත වෙනුවෙන්. නමක් නැති පොතට නමක් යෝජනා කරනවා සුජීව. ඊට පස්සේ අපි ඒක චිත්‍රපටයක පිටපතක් විදිහට ලියද්දී මට හම්බ වෙනවා ෂේන් අයියා හරහා සුනීතා දෙමළ පූර්ව ටීචර්. ඒ ටීචර් පිටපත බලලා කියනවා මේක නාට්‍යානුසාරයි අපි මේක නවකතාවකට හරවමු කියලා. අපේ කණ්ඩායමට සුනීතා දෙමළ පූර්ව ටීචර් එකතු වෙන්නේ ඒ අනුවයි. එතුමියගේ උපදෙස් අනුව අකම්ප කියන නවකතාව
නිර්මාණය වෙනවා. මේ නිර්මාණය පිටිපස්සේ මට විශාල වශයෙන් දායකත්වය දුන්නු බොහෝම පිරිසක් ඉන්නවා. මගේ සමහරක් රැකියාවේ රාජකාරී කටයුතු වලදී මට උදව් කරන මගේ ලේඩිජේ ටීම් එක. ඒගොල්ලෝ මට සෑහෙන උදව්වක් දුන්නා. ඒ වගේමයි අනුරුද්ධ විජේරත්න මහතා මට සෑහෙන උදව් කරා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ ලේඩිජේ කණ්ඩායමට මට දැක්වූ සහයෝගයට. ඒ වගේම මම මේ පොත ලියන්න ගන්නේ 2023 අවුරුද්දේ. මට හම් වෙන එක්සිබිෂන් එකේදී මමයි සමීරයි BMICH එක්සිබිෂන් එකට යනකොට කුලසිරි අයියව ප්‍රශ්න විද්‍යාලේ තවත් ආදි ශිෂ්‍යෙක්. එයාට මම කියනවා මේ අයියේ මම පොතක් ලියනවා මට මේක පබ්ලිෂ් කරගන්න උදව් කරගන්න ඕනේ. හරි මල්ලුවා ලීලා ඉවරනම් පස්සේ මට කියන්න කියලා කියනවා. ඊට පස්සේ මට ෂේන් අයියව මුණ ගැස්සලා දෙනවා කුලසිරි අයියා. ඒ අනුව නෙප්චූන් පබ්ලිකේෂන් ආයතනයේ අපේ ආදි ශිෂ්‍ය දිනේෂ් කුලතුංග මහතා ඔවුන් ඉදිරිපත් වෙන මගේ පොත මුද්‍රණය කරන්නට. දැන් සියලුම දේවල් සූදානම් වෙනවා. ඊට පස්සේ මටත් වඩා උනන්දු වෙච්ච පුද්ගලෙක් ඉන්නවා මේ පොත වෙනුවෙන්. ඒ තමයි සම්පත් කරුණාරත්න. රැක් දවාලක් නැතුව එයාගේ නිවාඩුත් කැන්සල් කරගෙන එයා මගෙත් එක්කම ඉන්නවා. මම කියන්නේ ඉස්සෙල්ලා මේ පිට කවරේ නිර්මාණය කරලා ඉවරයි යා. ඒ විශේෂ ආරාධනාවන් පිළිගෙන මෙහි පැමිණි නුවන් ලියනගේ මහතාටත් ප්‍රශ්න විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමාටත් මගේ අවංක ස්තුතිය මම පිරිනමනවා. ඊළඟට මගේ ගුරුවරු අනුල ඒකනායක මහත්මිය, කමලාවති මිස්, විවේන් ආබ්‍ර මිස් ස්තුතිවන්ත වෙනවා. හැමදාම අපි ඔයගොල්ලන්ට කරදර කරා. අදත් මම ඔයගොල්ලන්ට කරදර කරනවා. ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වුණාට. ඊළඟට ඉන්න මගේ යාළුවෝ සෙට් එක. ටර්ස්ටන් එකේ ඉන්පිට මට හම්බෙච්ච මේ සෙට් එක හරි වාසනාවක් මට. 95 බැච් එකේ මට සෑහෙන උදව්වක් දුන්නා. මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මම හා දිලීප වෙනුවෙන්. මොකද දිලීප අපේ බැච් එකේ අපේ මේට් එයාගේ කතාව ලියන්නේ. ඒ කතාවට ඔයගොල්ලෝ දැක්වූ සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. ඉන්න අනතුරුව මාගේ ඥාතීන් මගේ ජීවිතයේ චතුර පුංචි කතාවක් කියනවා. මං අද වැටිච්ච තැන් ගොඩාක් තියෙනවා කියලා. ඒ වැටිච්ච ගොඩාක් තැන්වලදී මගේ ඥාතීන් මටත් උදව් කරනවා. මගෙත් එක්ක ඉන්නවා. ඒ හොඳ ඥාතීත්වය තමයි මෙතන රැඳ රැඳිලා තියෙන්නේ. ඒ ඥාතීන් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ දේ තමයි මගෙත් එක්ක රැඳී සිටිය මගේ බිරිඳ. සමහරක් වෙලාවට මාව දාලා යන්නත් ඕන තරම් අවස්ථා තියෙන්නේ. අවංකවම ජීවිතේ. ඒ තරම් මම ජීවිතයේ යටටම වැටිච්ච අවස්ථාවක් තිබ්බා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මගේ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මා තාත්තා. මරදානේ ශූෂ්ක පරිසරයක ආගමට දහමට ලැබිදී පුද්ගලයෙක් වශයෙන් මාව ගොඩනැගුවා. මම පාතාලේ මිනිසුන්වද ගංජකාරයෝද කුඩුකාරයෝද ඔක්කොම තෝතැන්නක් වෙච්ච මරදානේ ඒව ගාව ගන්නේ නැතුව හැදී වැඩුණා. මම මගේ අම්මට තාත්තට මං අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි මගේ ඉල්ලීම පරිදි මෙතෙන්ට ආපු මේ වීඩියෝ කරන මල්ලි කෙනෙක් අම්මා කෙනෙක් අසනීපෙන් ඉන්නේ. ඒ අයට මං ස්තුතිවන්ත වෙනවා. කමල් ලක්ෂාන්ත මල්ලිට මං ස්තුතිවන්ත වෙනවා. විශේෂ ස්තුතියක් කරනවා. මේ බ්‍රෑන්ඩින් ගැන කතා කරද්දී අපේ ඉන්නවා ලේඩි ජේ එකේ විශේෂ පුද්ගලයෙක්. ඒ හසිත කුරුප්පු ආරච්චි මහත්තයා. මගේ පොත දියත් කරනවා කිව්වම මමත් කිසිම විදියකින් හිතුවේ නැති විදියට පොතට අවශ්‍ය කරන බෑග් එකක්, බුක්මාර්ක් එකක්, පෑනක් මං වෙනුවෙන් ඔහුගේ ධනෙන් නිර්මාණය කරනවා. නිර්මාණය කළ මට පරිත්‍යාග කරනවා. මං හසිතට ස්තුතිවන්ත වෙනවා. ඒ දැක්වූ දායකයන්ට. ඒ වගේමයි මෙතනදී මට සඳහන් කරන්න බැරි වෙච්ච කවුරුන් හෝ ඉන්නවනම් අපි කණ්ඩායමක් මේ මගේ හදවතේ ඉන්න කණ්ඩායම තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලන්ගේ කාලය, ධනය හැමදේම වීදම් කරගෙන මෙතනට ආවට මම ස්තුතිවන්ත වෙනවා. කම්පන මං හිතන්නේ ඔයගොල්ලන්ට හදවත් වලට රැඳීවි කියන විශ්වාසය හේතුව ඔබ සැමට ස්තුතියි.